සුබ දවසක් හැමෝටම. මයින්ඩ්ෆුල්නස් එක සතිමත් භාවය අපේ ජීවිතයට ඇඳගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය සරල හැබැයි පවර්ෆුල් ක්‍රමවේද ඇතුළත් වීඩියෝ මාලාවක් අපි අද පටන් හැම බදාදා දිනකම ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මයින්ඩ්ෆුල්නස් එක සතිමත් භාවය කියන්නේ මොකක්ද? සතිමත් භාවය කියලා කියන්නේ අපි සිහියෙන් යුක්තව අරමුණක් ඇතුව වර්තමානයේ ජීවත් වෙන එක හැබැයි විනිශ්චය කරන්නේ නැතුව. දැන් ඔබ දන්නවා වර්තමාන ලෝකේ අපි හරි වේගවත් ගමනක් යන්නේ. ඉතින් අපි අතීතේ හිතනවා, අනාගතේ හිතනවා, විවිධ දේවල් හිතනවා, සිතිවිලි ලෝකවල අතරමං වෙනවා. හැබැයි අපිට වර්තමානයේ අයිමි වෙනවා. මේ මයින්ඩ්ෆුල්නස් වලින් අපිට වර්තමානයට අරගෙන ඉන්න කියා දෙන්න පුළුවන්. එහෙම නැති වුනහම අපිට ලොකු ප්‍රශ්න ගොඩකුත් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට එකක් බොනකොට, කෝපි එකක් බොනකොට, ඇවිදිනකොට, එහෙම නැත්නම් පොතක් බලනකොට මේ ආදී ඕනම කටයුත්තක් කරනකොට අපි සිහියෙන් යුක්තවද ඒක කරන්නේ. නැත්නම් අපේ සිතුවිලි ලෝකයක අපි අතරමං වෙලාද යන්නේ. ඉතින් මේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිසස් වලින් අපිට පුළුවන් ඔබට සරල ක්‍රම කියා දෙන්න. ඔබ කොහේ හිටියත් මොන කාර්යයක නිරත වුණත් ඔබේ හිත කොහොමද වර්තමානයට අරගෙන සිහියෙන් යුක්තව වාසය කරන්නේ. ඒන ඔබට ගොඩාක් ප්‍රතිලාභ අයිති කරගන්න පුළුවන්. ඉතින් අපි අද පටන් සෑම බදාදා දිනකම මේ විදිහට හම්බ වෙලා ලස්සන වීඩියෝස් වලින් ඔබට මේ කාරණා කියලා දෙන්න. බොහොම ස්තුතියි. අයිබෝවන්.